Hi! ඉතින් ඔන්න අද මේ vlog එකෙන් මම අරන් ඉන්නේ food challenge එකක්. මම food challenge මීට කලින් කරලම නැහැ. ඉතින් අද මම food challenge එකක් කරන්න හිතුවා. මගේ හොඳම අක්කත් එක්ක. හොඳ බක්කා කියන්නේ මගේ දුකට සැපට ඉන්න ඕනම දෙයක් කියන්න පුළුවන්. bestie. ඉතින් එයත් එක්ක තමයි අද මම food challenge එක කරන්නේ. මම දැන් ලෑස්ති වුණා. එහෙනම් අපි යන්නේ ඉන්නේ one goal face එකටයි port city එකටයි. එහෙනම් අපි එතනට ගිහිල්ලා හම්බෙමු. Hi beauty. ලස්සනයි යන්නේ අද ඔයා. මගේ බියුටි ගර්ල්ව හම්බුණා ගොඩ කාලෙකට පස්සේ. ගොඩ කාලෙකට පස්සේ නෙමෙයි ඉතින් ගිය මාසෙත් මම බලන්න ආවා අසලින් කලයි බලනවා. ඒ වුණාට අද පොඩ්ඩක් වෙනස්ම දෙයක් කරන්න ඕන මේ vlog එකෙන් හිතුවා. එහෙනම් vlog එකෙන්ම බලන්න මොනවද අපි කරන්නේ කියලා. එහෙනම් යමු. ඉතින් අපි දෙන්න මුලින්ම ආවේ ප්ලේඩියම් එකට. ඒ ඇවිල්ලා බම්පර් කාස් පැත්ත. ඊට පස්සේ අපි දෙන්නට හම්බුණා යාළුවෝ දෙන්නෙක්. අපි දෙන්නව දැකලා ඒ දෙන්නට හිතුණලු අපි දෙන්නත් එක්ක කතා කරන්න. ඉතින් ඊට පස්සේ යාළුවා ඇවිල්ලා අපිත් එක්ක කතා කළා. Hi. ඉතින් ඔන්න අපි දැන් මොකද කරේ? මුලින්ම අපි ගියා බම්පර් කාස් කරන්න. බම්පර් කාස් කරලා දැන් අපි ආවා ෆුඩ් කෝට් එකට. අපිට හොඳටම බඩගිනි. මටත් හොඳටම බඩගිනි. මෙයාට නම් හොඳටම බඩගිනිලු. මෙයා දවල්ට කාලත් නැහැ. ඉතින් දැන් අපි කරන්න හදන්නේ food challenge එකක්. ඉතින් අපි අද මොකොත් නැහැ, gifts මොකොත් නැහැ. win කරන කෙනාට දෙන්න. ඉතින් අපි decide කරා 500 වලට මේ one goal face එකෙන් මොන හරි ගන්න පුළුවන් දෙයක් අරගෙන ඒක share කරගන්න. එහෙනම් අපි ඊටත් ගාලා යනවා මොනා හරි gift එකක් හොයන්න. ඔයාලා දෙන gift එක තමයි මම ගන්නෙ. මට දෙන gift එක මෙයා ගන්නවා. එහෙනම් අපි ඩග්ගාලා ගිහිල්ලා අරන් එමු. මට හිතා ගන්න බෑ මොනවා ගන්නද කියලා යාට. යා කැමති දෙයක් මොන වගේ වෙයිද? 500 වලට ගන්නත් ඕනේ බලමු. ඉතින් මං ආවා මෙන්න මේ ෆ්ලවර් ෂොප් එකට. මෙතනින් යාට ෆ්ලවර්ස් ගන්න හිතුවා. මොකද යා හරි ආසයි ෆ්ලවර්ස් වලට. එයාත් ෆ්ලවර් එකක් වගේනේ. ඉතින් මම දැන් යාට ෆ්ලවර්ස් ගන්නවා gift එක විදිහට දෙන්න. එයා මේකට කැමති වෙයි කියලා බලමු. එයා ඒකට කැමති වෙයි කියලා. සාමාන්‍යයෙන් එයා ෆ්ලවර්ස් වලට ආස කෙනෙක්. ඒ නිසා තමයි මම මේක සිලෙක්ට් කරේ. බලමු එයා ඒකට කැමති වුණොත් හොඳයි. නම් වෙන එකක් මම අරන් දෙනවා. කමක් නැහැ. දැන් මම එයාට gift එක ගත්තා. දැන් මම එයාව හොයනවා හැමතැනම. අනේ මන් දන්නේ නැහැ කොහේ ඉන්නවද කියලා. බලමු එයා කොහෙද ඉන්නේ කියලා. ලැජ්ජත් වගේ මොකද මිනිස්සු කොහොම මන් දිහා බලනවා මල් බොකේ එකක් අතේ අරන් යන නිසා. මට පේනවා ඉන්නවා. යම් අපි යට ගිහින් දෙමු. සර්ප්‍රයිස්! ඔයා දන්නවා ඒ නිසා. මම දන්නවා ඔයා ආස මොනවටද කියලා. ඉතින් මං හිතුවා මේකට ඔයා කැමති වෙයි කියලා.
දැන් මේක තමයි මගේ gift එක මේක දෙන්නේ. ඔයා වින් කළොත් තමයි food challenge එකෙන්. වින් කරන්න මම කන්නම්. එයාගේ gift එක නම් එයා කලින්ම දැක්කා. මගේ gift එක මම තාම දැක්කේ නෑ. කමන්නේ. අපි කාලේ ඉවර වෙලා බලමු. එයා මට මොනවද අරන් තියෙන්නේ කියලා. ඔයා කැමති නේ මේකට? අපේ අම්මා බලයි දැන්නේ. කවුද මේ මල් අරන් දුන්නේ කියලා ඔයාට නේද? ඔයා vegetarian නේ? මම fishterian. හරි අපි එනම් දැන් බර්ගර් කිං එකට ආවා. ෆුඩ් චැලෙන්ජ් එක කරන්න යන්නේ. අපේ ඕඩර් එක එනකන් අපි වීඩියෝස් ෆොටෝස් ගන්නවා. ඊට පස්සේ බලමු අද අපේ ෆුඩ් චැලෙන්ජ් එකෙන් වින් කරන්නේ කවුද කියලා. Are you ready? ෆුඩ් චැලෙන්ජ් එකට කැමති කෙනා Okay. මෙයා සටන පාවා දෙනවා හොඳේ. මෙයා කනවා හොරෙන් කනවා. එයාට හොඳටම බඩගිනි. ඒ කියන්නේ අද මෙයා තමයි ෆුඩ් චැලෙන්ජ් එක වින් කරන්නේ. මොකද මෙයා හොඳටම බඩගින්න ඉන්නේ. මට නම් එහෙම ලොකු බඩගින්න නැහැ හැබැයි බඩගින්න. බලමු අපි කවුද වින් කරන්නේ කියලා. හරි අපි එහෙනම් දැන් ෆුඩ් චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ. මෙයා ගත්තා වෙජ් බර්ගර් එකක්. මං ගත්තා ක්‍රිස්පි චිකන් බර්ගර් එකක්. එතකොට අපි දෙන්නටම කෝක් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හම්බෙලා තියෙනවා. සෝස් පැකට් තියෙනවා. එහෙනම් අපි පටන් ගමු අපේ ෆුඩ් චැලෙන්ජ් එක. මෙයාගේ ෆෝන් එකෙන් ස්ටොප් වොච් එක තියෙනවා. 10 කොච්චර වෙලාවකද තියන්නේ? ටයිමර් එකක් තියමුද නැත්නම් මේ ඉක්මනට කාලේ ඉවර වෙන කෙනානේ. නෝ ටයිම් එක තියමුනේ. ටයිම් එක තියමු. ටයිම් එකෙන් 10 මිනිත්ස් වලට තියමු. 10 මිනිත්ස් වලින් කාලේ ඉවර වෙන කෙනාව බලමු. හරි. මම ඕකේ. So excited. Start. 1 2 3 දීසන් විදියට නම් කන්න බෑ දැන්. Oh, hello, nothing. Sorry. That Emily. හරි. Oh, like immediately. Atai sana lagi, mama. දැන් තමයි මම ඉවර වුණේ. ඔයා බයි ටිකක් කෑව හොඳේ. නෑ මම කෑවේ. මම හොර කරේ නෑ. බොරු කියන්නේ. එක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි මේකින් රෙඩි. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දෙකක් විතර කෑවා. බොරු. හරි පැලුණා කියන්නේ. දෙකක් කෑවා මෙයා. උගුරු දෙකක් විතර අරගෙන බිව්වා. අපි මේක ස්ටාර්ට් කරන කලින්. බොරු නෑ ඇත්ත. මම කියන්නේ ඇත්ත.
යාර බඩගිනිනේ හිටියේ හොඳටම සෑහෙන බඩගිනි වගෝ හිටියා. ඊපස්සේ කෑවා. හරි. කමන්නේ මං තප්පර 10 15 මට මේ හරක්කුනේ. මම හරි අමාරුයි දැන් හොඳේ. මට බෑ. දැන් ටික දෙන්න. ජයග්‍රාහිකාව ඉන්නවා මගේ එහා පැත්තේ. දැනුයි ස්ටොප් එක. එයාට වැඩි අපි ඉක්මන් ඉතින්. මොනවා වුණත් එයාට වැඩි අපි ඉක්මන්. කේ මෙන්න තියෙනවා මම එයාට ගත්ත gift එක. එයා කලින්ම දැක්කා එයාට ගත්ත gift එක. හරි මම දාසයි thank you මේක මම නෑ කිව්වේ ඉතින් මෙයා travel කරන නිසා මෙයා පොඩක් travel කරන කෙනෙක් නිසා යාට travel කරනවා හැබැයි වඩා අඩුයි useful දෙයක් තමයි මම ගත්තේ ඒක ඇත්තටම බලන්න කියලා thank you අනේ මොනවද ඒකේ තියෙන්නේ අනේ මට ලැජ්ජයි බලමු ඔයා මට මොනවද අරන් කියලා වාව් මට ඒක ඇත්තටම යූස්ෆුල් වෙයි මගේ කන්ඩිෂනර් එතකොට මගේ ෂැම්පූ ඒ ඔක්කොම ටික දාන්න යන්න ඇත්තටම යූස්ෆුල් මම හොය හිටියේ thank you so much මේ මොකක්ද අනේ so cute දැන් මම මේකට ගවුමක් හොයන්න ඕනේ thank you අනේ අත්‍තර මේක බවර ලස්සනයි හැබැයි ඉතින් ඉස්සර වගේ දිග කොණ්ඩයක් නෑ මට කමන්නේ ඒක මම දැන් අහගන්න බැරි නේද මේක මාර වටිනානේ ඔයා ගන්න ඔයාම ගහන්න මට ඒක මෙච්චර මෙච්චර නේද මෙච්චර ඔව් thank you මේක හොඳයි නේ ඒක ඇත්තටම යූස්ෆුල් මට thank you so much ඉතින් ඔන්න ඔය විදිහට අපේ ෆුඩ් චැලෙන්ජ් එක ඉවර කරා ගිෆ්ට් ෂෙයා කරගත්තා ඉතින් මොකද හිතෙන්නේ එකම දුක අර කොච්චර බඩගිනි ඉඳලා තර රස විඳින රස විඳින්න හම්බුන්නේ නැහැ ඉතින් ෆුඩ් චැලෙන්ජ් එකක් කරේ ඉතින් අපි වේගෙන් කෑවා හැබැයි අපි ටික පොඩ්ඩක් හිමින් කෑවෙත් ඔයිට වැඩි වේගෙන් කන්නත් තිබ්බා උනට අමාරුයි ජස් කරන්න එපා කටේ පුරවන්න කෑවා හලහල කෑවා අරක කරා මේක කරා නීසම් විදියට කන්නේ කෑවේ නෑ ඉතින් මේ අපි තස හිමිට කන්න හැබැයි ඉතින් මෙයාට ඕන උනා චැලෙන්ජ් එකක් කරන්න අපි හම්බෙනවා ඒ වුණාට හම්බෙන හැම දවසක්ම ස්පෙෂල් කරගන්න නිසා ඒ නිසා ඉතින් අපි විතර කරා ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්න ෆුඩ් චැලෙන්ජ් එක කරේ ඒක ඉතින් මම ඇත්තටම මේ එදා අර අනුපමාක්කව හම්බෙන නිසා ඇත්තටම ප්ලෑන් කරපු එක නැත්නම් මම එම කරන්න හිතාගෙන ඉඳලා කරපු දෙයක් නෙමෙයි ඊට පස්සේ ඉතින් ෆුඩ් චැලෙන්ජ් එක ඉවර කරලා වන් කෝල් ෆේස් එකෙන් අපි ගියා පෝට් සිටි එක පැත්තට. ඉතින් වන් කෝල් ෆේස් එකේ ඉඳන් පෝට් සිටි එකට යනවා. වලාකුල් වියන්තනාලා ඉරේ රස්නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රස්නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මම් උළු පියන් පත්වාහන් සඳරු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවලි තලාවේ කවුළු පියන් පත්වාහන් සඳරු තලාවේ
ඉතින් ඔය විදිහට අපි දෙන්න චූටි දේවල් කරලා සින්දු කියලා ටික වෙලාවක් මුහුද දිහා බලන් ඉඳලා මයින්ඩ් එක පොඩ්ඩක් රිලැක්ස් කරගෙන අපි ගියා ඉසෝ වඩේ කන්න. ගෝල් ෆේස් ගිහිල්ලා ඉසෝ වඩේ කෑවේ නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ. ඇත්තටම ගෝල් ෆේස් යන හැම පාරකම වගේ මං ඉසෝ වඩේ කනවා. ඒක අනේ බන්ද මං හරි ආසයි ඉසෝ වඩේ කන ගෝල් ෆේස් එකෙන්. ඉතින් ওই විදියට ඉසෝ වඩේ කාලා අපේ දවස ඉවර කළා. මගේ පොඩි කාලේ මතක් වෙනවා මට. මොකද ඉස්සර මේ ගෝල් ෆේස් එකේ නාන්න පවා තිබ්බනේ. නාන්න පුළුවන්. දැන් නාන්න බෑ මේක. දැන් නාන්න බෑනේ. දැන් ගොඩ කල්ලාරි තියෙන්නේ නේ. ඉස්සර අපේ අම්මයි තාත්තයි මමයි එනවා. හොඳ ඇවිල්ලා මේ ගෝල් අතනින් බහිනවා. අතන හෝල්ට් එකේ. එතන හෝල්ට් එකෙන් බැහැලා මේ පැත්තට ඇවිදගෙන එනවා. ඊට පස්සේ ඇවිල්ලා රැල්ල පාගලා නාලා වෙන ඇඳුමක් අඳවනවා මේ අන්න අර හරියට ගිහිල්ලා. මොකද ඒ හරිය මම හිතන්නේ මට මතකයි තිබ්බනේ අර පොඩි ටෙන්ට් වගේක් ගහලා මේ ඇඳුම් මාරු කරගන්න. ඊට හයි ඉතින් ඔන්න ওই විදිහට තමයි අද දවස අපි දෙන්න ගත කළේ. මුලින්ම බම්පකාස් පැද්දා. ඊට පස්සේ මොකද කරේ? කෑවා. ෆුඩ් චැලෙන්ජ් එකක් කරා. ෆුඩ් චැලෙන්ජ් එකක්. ඊට පස්සේ අපි ගිෆ්ට් ෂෙයා කරගත්තා. ඊට පස්සේ මොකද කරේ? සන්සෙට් එක බලන්න ආවා. ඊට පස්සේ පෝට් සිටි එකට ගියා. පෝට් සිටි එකට ගිහිල්ලා ආයිත් අපි ඊට පස්සේ ගෝල් ෆේස් එකට ආවා. ගෝල් ෆේස් එකේ ඉඳන් ඉස්සෝ වඩේ කාලා මොනවාද සබම් බෝල යවලා චූටි ක්‍රේවින්ස් අපි සැටිස්ෆයිඩ් කරගෙන දැන් අපි ඉතින් අද දවස් මේ විදියට එන්ඩ් කරන්න තමයි ඉන්නේ. ඔයාට ඉතින් අද දවස ගැන මොකද හිතේ? හොඳයි. අතනම රිලැක්ස්. අද ඉතින් හොඳට එන්ජොයි කරා. හොඳයි ඉතින්. සුපිරි. අපි එනන් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහලා එන්නම්. බයි.